මාවය දිගේ අපි යන ගමනේ අවසාන අදියරට තමයි මේ අපි ඇවිල්ලා තියෙන්නේ. පදවියෙන් මාවයට ගොඩ වෙච්ච අපි එතන ඉඳලා කිලෝමීටර් 8ක් විතර ගඟ දිගේ පල්ලෙහාට ආවා. මේක කලින් කොටසදී ඔබ දැක්කා මාවය කෝකිලායි කලපුව මුලගෙන මොයකට. මාවය මොයකටින් අපි කෝකිලායි කලපුවට ප්‍රවිෂ්ඨ වෙලා තමයි කලින් වැඩසටහන නතර වෙලා. දැන් අපි මේ ඉන්නේ කෝකිලායි කලපුව. කෝකිලායි කලපුව ඉඳලා අපේ ගමනාන්තය වන වෙරළට ළඟා වෙන්න අපි මේ කලපුව හරහා කිලෝමීටර් 6මාරක් විතර දුර ගමන් කරන්න ඕනේ. මාවය දිගේ ආපු ගමන වගේ නෙමෙයි කලපුවේ ගමන අමාරුයි. මොකද මූද දෙසින් වෙන උලඟ නිසා නිරන්තරයෙන් කලපුව රැලිසහිතයි. ඒ රැලි අතරින් ඒ වගේම මූද දෙසින් එන උලඟට ප්‍රතිවිරුද්ධව බෝට්ටුව පදින එක අපි අර ගඟ දිගේ බෝට්ටුව පැද්ද තරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඔබට ඇහෙනවා මේ රැලි කයක් එකේ බඳේ වැදිලා කැඩෙන සද්ද. අර ඈත සිටිජේ පේන්නේ අපේ ගමනාන්තය. ගඟ දිගේ පැද්දා වගේ නෙමෙයි මේ කලපුව කියන්නේ මහා විශාල ජල තීරයක්. අපිට ආරංචි වුණා යුද්ධ කාලේදී ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වෙච්ච MI-24 හෙලිකොප්ටර් යානාවක මේ කලපුවේ දිය යටට සැඟවිලා තියෙනවා කියලා. ඒ වගේම දිය මතු පිටින් ගියොත් ඒ හෙලිකොප්ටර් යානාව බලන්න පුළුවන් කියලා. මේ කෝකිලා කලපුව ප්‍රදේශය ලංකාවේ පැවතිච්ච යුද්ධ සමයේදී ඉතා බරපතල යුද ගැටුම් සිද්ධ වෙච්ච ප්‍රදේශයක්. ඉතින් මේ යුද ගැටුම් මතකයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වෙච්ච MI-24 ගුවන් යානයක් මේ දිය මත ගොඩනැසීමක් කරයි කියලා අපිට කියවන්න හම්බුණා. දැන් මේ ගුවන් යානය කොතනද තියෙන්නේ කියලා හොයන්න බෑ. මොකද දවසක් තිස්සේ මේ කයක් එක මතුවෙලා අපේ ගොමට හේතුවෙන්නේ. ඒක නිසා සිතිජේ මේ එක ඉලක්කයක් හොයාගෙන අපි ඒ ඉලක්කය කෙලින් කයක් එක පදිනවා. ගමනාන්තයේ ටිකෙන් ටික ඇස්මාවීමට එද්දී පුදුමාකාර සන්තෝෂයක් දැනෙනවා. මේ කලපුව මූදට විවෘත වන ස්ථානයක්. ඒ වගේම වෙරළේ තියෙන යම් යම් ඉදිකිරීම අපිට ටික ටික පේන්න ගන්නවා. මේ කෝකිලායි කලපුවේ විවිධාකාර මනුෂ්‍ය ක්‍රියාකාරකම් සිදු වෙනවා. මේ කෝකිලායි කලපුව දීවර කටයුතු වලට භාවිතා කරනවා. අපිට දැන දකින්න හමු වුණා මේ කලපුවේ තියෙන ඉසුකු. ඒ වගේම අර ඔබ කලින් දැක්ක මෝටර් බෝට් වගේ මෝටර් බෝට් සමහර වෙලාවට පාවිච්චි කරනවා දේශීය සංචාරක කර්මාන්තය සඳහා. අපිට ගඟ දිගේ එද්දී මේ කලපුවෙන් පටන් අරගෙන ගඟ දිගේ ඉහළට යන මෝටර් බෝට් දකින්නට හම්බුනවා. සමහර වෙලාවට මේ ඉදිරියට යනකොට ඔබට පැහැදිලිව දකින්න පුළුවන් වෙයි මේ කලපුවේ විතරලා තියෙන ඉසුකු. ඔබට මේ පේන්නේ කෝකිලායි කලපුව මූදට විවෘත වන ස්ථානයේ පිහිටි ඉතාම සුන්දර දූපතක්. මේ දූපත මනුෂ්‍ය වාසයක් හෝ මනුෂ්‍ය ගහනයක් සිද්ධ වෙන තැනක කියලා පේන්නේ නැහැ. මොකද මම හිතන්නේ මේ වෙරළ දූපතත් සම්බන්ධ කරන මොයකට වගේ ස්ථානය තරණය කරන්න පුළුවන් එකම විදිය බෝට්ටු මගින් පමණයි. වෙරළාශ්‍රිත කඩලාන සහ විවිධ ශාක වර්ග වලින් මේ දූපත ගහනවා. අර ඈතින් අපිට පේන්න ගන්නවා අපේ ගමනාන්තය. අපේ ගමනාන්තයේ වෙච්ච වෙරළ. ඒ වෙරළ දක්වාම අපි පදින්න ඕනේ. මේ කලපුව මූදට විවෘත වන ස්ථානය
බලන්න තදබල ආසාවක් ආවා. මූද දෙසින් ඉතාමත් ප්‍රබල වෙච්ච උලංග සහ සැඩ පහර නිසා ඒක ඉතාමත් අමාරු ව්‍යායාමයක්. ඒක නිසා ඒ අදහස අතහැරලා අපේ ගමනාන්තය දිහාවට ඉකෙල්ලේ අපි කයක් පදිනවා. ගොඩබිමට ආසන්න වෙන විශාල පක්ෂී ගහණයක් අපිට පේන්න ගන්නවා. මේ ගොඩබිමට ආසන්නව මතුවෙච්ච වැලි තලයන්ගේ මුහුදුන් විශාල ප්‍රමාණයෙන් විවේක ගන්නවා. දැන් ඔබට දකින්න පුළුවන්. විවිධ වර්ගයේ මුහුදුලියනේ මෙතන ඔබට දකින්න පුළුවන්. අපි ශබ්ද නොනගා ඉතාමත් සූක්ෂමව ගමන් කළොත් කිසි කරදරයක් නැතුව මේ මුහුදුලියනින් ආසන්නයටම යන්න පුළුවන්. විවිධ වර්ගවල මුහුදුලියනින් ඔබට මෙතෙන්ට පේනවා ඇති. කොහොම වුණත් උලම්පාරට බෝට්ටුවේ ගමන මේ වගේ වැලි සහිත ස්ථානයක පාලනය කරන එක එච්චරම ලේසි වැඩක් නෙමෙයි. බෝට්ටුව වැල්ලේ වැදුන සද්දෙට මුහුදුලින් පියාඹල වෙනවා. දැන් නම් අපි අපේ ගමනාන්තයට ඇවිල්ලා තියෙනවා. අපිව අද රෑ නවාතැන් පළ වෙච්ච උච්චවේලි වෙරළ දක්වා අරන් යන්න නියමිත ඊකෝපික් බස් රථයක් පේන්න තියෙනවා. ඉතින් මාව ඔස්සේ කිලෝමීටර් 14 මාරක් පමණ මග ගෙවා අපි ආ ගමන මෙතනින් අවසන් කරනවා. අද රෑ කුච්චවේලි වෙරළ තීරයේ ගත කරමින් පස්සේ අපි හෙට දවසේදී යාන්ඔය දිගේ එන්නයි කල්පනාව. යාන්ඔය මුහුදට වැටෙන්නේ එහෙම නැත්නම් යාන්ඔය ඇවිල්ලා එකතු වෙන්නේ මෙන්න මේ කෝකිලායේ කලපුවටමයි. එහෙනම් හෙට හමු වෙමු. शुभ रात्रि.